සුබ දවසක් වේවා හැම දිනාටම. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ කට්ලට් රසට හදාගන්න විදිහ. ඉතින් මේ විදිහට හදාගත්තම කට්ලට් ටික කැඩෙන්නේ පුපුරන්නේ නැතුව හරිම ලස්සනට හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මොනවද අවශ්‍ය කරන්නේ කියලා. මම අලගෙඩි 3ක් මේ විදිහට තම්බලා හොඳින් පොඩි කරගෙන අරන් තියෙනවා. මාළු ටිකක් ගම්බිරිස් ලුණු දාලා තම්බගෙන පොඩි කරලා අරන් තියෙනවා. ගම්බිරිස් තේ හැන්දක් 3-5 තේ හැන්දක්, කහ කුඩු තේ හැඳි භාගයක්, ලුණු කුඩු තේ හැඳි භාගයක්, ඒ වගේම කරපිංච ටිකක් කුඩාවට ලියාගෙන අරන් තියෙනවා. අම්මිරිස් කරල් දෙකක්, බීලුණු ගෙඩියක් කුඩාවට කපලා අරන් තියෙනවා. ඒ වගේම කුරුඳු පොතු දෙකක් අරන් තියෙනවා. ඉතින් මුලින්ම මේ විදිහට අල ටිකට මාළු ටික දාලා හොඳින් මිශ්‍ර කරගන්න ඕනි. අපි දැන් කට්ලට් එකේ මිශ්‍රණය හදාගමු. ඉතින් භාජනයකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙගෙන එනකොට කපාගත්ත ලුණු, කරපිංච, ඒ වගේම අවමිරිස් දාලා ටෙම්පරාදු වෙන්න දෙන්න ඕනි. ඒ අතර කුරුඳු පොතු කෑල්ලක් උඩාවට කඩාගෙන මේ විදිහට එකතු කරගන්නවා. අපි ගත්ත 3-5 කුඩු ටික, කහ කුඩු, ලුණු, ඒ වගේම ගම්බිරිස් ටික මේ මිශ්‍රණයට එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වෙලාවේදී එනසල් කරල් දෙකක්, ඒ වගේම කරාබුණටි කරල් දෙකක් හොඳින් කුඩු කරලා මේ මිශ්‍රණයට එකතු කරගන්න. එතකොට කට්ලට් එක හරිම රසයි. ඉතින් මේ විදිහට අපි ටිකක් වෙලා ලුණු ටික තෙම්පරාදු කරගත්තට පස්සේ අපි කලින් තම්බලා මිශ්‍ර කරලා තියාගත්ත මාළු අල මිශ්‍රණය මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳින් මිශ්‍ර කරගන්නවා. මට එනසල් කරාබුණටි මුලින් එකතු කරගන්න බැරි වුණා. ඒකයි මම මේ විදිහට දැන් මිශ්‍රණයට එකතු කරගත්තේ. ඉතින් හොඳින් කලවම් කරගන්න තමයි තියෙන්නේ. ටිකක් වෙලා නිවෙන්න තියාගන්නවා. අපි බලමු කට්ලට් එකේ මිශ්‍රණය දවට ගන්න බැටර් එක හදාගන්නේ කොහොමද කියලා. පාන් පිටි ටිකක් අරගෙන ඒකට වතුර ටිකක් දාලා කැට නැති වෙන්න හොඳින් කලවම් කරගන්නවා. මම අරන් තියෙනවා බිස්කට් කුඩු ටිකක්. කලින් නිවෙන්න තියාගත්ත කට්ලට් මිශ්‍රණය අපිට පුළුවන් මේ විදිහට කුඩා බෝල විදිහට හදාගන්න. අපි දාගත්ත පිටි බැටර් එකේ දවටලා බිස්කට් කුඩු තවර ගන්න ඕනි. ඉතින් මේ විදිහට හැන්දකින් දවට ගත්තාම අතේ ගෑවෙන්නේ නැහැ. ඉතින් හරිම ලේසි කට්ලට් එක කව එක හදාගන්න අතේ ගෑවෙන්නේ නැති වෙන්න. මේ විදිහට එක වටයක් ඔක්කොම කට්ලට් බෝල ටික දවටලා තියාගන්න ඕනි. ඉතින් මම පළවෙනි වටේ බැටර් එක දවටගෙන ඉවරයි. මේ තියෙන්නේ දෙවෙනි වටේ. ඉතින් දෙවෙනි වටේටත් අර විදිහටම බැටර් එක තවරලා බිස්කට් කුඩු දවට ගන්න ඕනි. අපි කට්ලට් හදාගන්න වෙලාවට වට දෙකකට මේ විදිහට බැටර් එක තවරලා ඒ වගේම බිස්කට් කුඩු දවටගෙන කට්ලට් ටික හදාගන්නවා නම් කවදාවත් කට්ලට් බදිද්දි කට්ලට් එක කැඩෙන්නේවත් පුපුරන්නේ එහෙම නැහැ. ඉතින් ඔයත් මේ විදිහට මේ පාර අවුරුද්දට හදලා බලන්න. ඊට පස්සේ තාච්චියකට තෙල් ටිකක් දාලා අපිට පුළුවන් කට්ලට් ටික මේ විදිහට බෙද ගන්න. ඉතින් මේ වගේ හරිම ලස්සනට කට්ලට් එක බැදිලා එනවා. මම අද කට්ලට් හදන්න ගත්තේ අර්තාපල්. ඔයාට ගෙදර තියෙනවා නම් කිරියල හොයාගන්න. කිරියල වලිනුත් කට්ලට් එක රසට හදාගන්න පුළුවන්. ඒ වගේම
මම ගත්තේ මාළු. ඉතින් මාළු වෙනුවට ඔයාට සැමන් වගේ ගන්න පුළුවනි නම් කට්ලට් එක තවත් රසට හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයත් හදලා රස බලන්න. හරිම ලස්සනට තියෙනවා. මගේ channel එකත් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එකත් subscribe කරගෙනම යන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්. ඔයාට සුබ දවසක්.